ලස්සන වෙන්න කැමති ඔයා වෙනුවෙන් ලස්සන අවුස්සන ටෙලිවිෂන් මාත්‍රාව Beauty TV Ministry of Beauty අරගෙන ඔන්න අද අපි ඇවිල්ලා තියෙන්නේ පිළියන්දල Bloom Lush Nail Spa එකට. ඉතින් ඔන්න අපි ඇතුළට ගිහිල්ලා බලමු ඔයා මෙතනට આવොත් ඔයාට ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා. එන්න යන්න මාත් එක්ක. ඔව් ඉතින් ඔන්න පිළියන්දල ඉන්න ගෑනු ළමයින්ට සතුට ගේන දම් පාට පිරුණු ලෝකයක් තමයි Bloom Lush කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේක ඇතුලේ ඔයාට ආවොත් එක්ස්පීරියන්ස් කරන්න තියෙන මොන වගේ දේවල්ද කියලා. ලස්සන අවුස්සන ටෙලිවිෂන් මාත්‍රාව Beauty TV Ministry of Beauty එක ඔන්න අද අපි ඇවිත් තියෙන්නේ පිළියන්දල Bloom Lush Nail Salon එකට. ඉතින් nail salon එකේ ඕනර්
මිස් දුලේකා සජීවනී මහත්මිය මේ වෙලාව අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මුලින්ම ආයුබෝවන්. අයිබෝන්. ඉතින් කොහොමද ජීවිතය කියලා අහන්න කැමතියි මුලින්ම. ඇත්තටම රූපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන මම පොඩි කාලේ ඉඳන්ම ගොඩාක් කැමැත්තෙන් හිටපු ක්ෂේත්‍රයක්. ඒ අතරින් නේල්ස් ගත්තාම මම දැක්කා ඒකට ලොකු ට්‍රෙන්ඩ් එකක්. එතකොට ඒකට ලොකු මාකට් එකක් දැන් බිල්ඩ් වෙලා තියෙනවා. සහ මමත් පර්සනලි හරිම ආසයි නේල්ස් දාන්න. ඉතින් මං හිතුවා මේ පැත්තෙන් ස්ටඩි කරන්න ඕනේ කියලා. ඒතර මම මේ පැත්තෙන් හදාරුවා. මම බ්‍රිටිෂ් කොස්මෙටික් ආයතනයේ සර්ටිෆිකේට් කෝස් එක ඩිප්ලෝමා කෝස් එක කරලා තමයි මේ ආයතනය දාන්න කියලා අදහස් කරේ. ඔව්. අපි අහමු මුලින්ම දැන් මෙතන හරිම ලස්සන දම් පාටට පේන්න තියෙනවානේ හැම දෙයක්ම දකින්න තැන හරිම ලස්සන දම් පාටක් තමයි දකින්න තියෙන්නේ. මොකද්ද මේ දම් පාටත් එක්ක තියෙන සම්බන්ධය? ඇත්තටම මම හරිම කැමතියි දම් පාටට. සහ මගේ හස්බන්ඩ්ුත් අපි දෙන්නම එකතුලා තමයි මේ දේ කරේ. එතකොට එයාගෙත් කැමතිම කලර් එකක්. ඉතින් එයාගෙත් සහයෝගයෙන් අපි දෙන්නත් එක්ක මේක දම් පාටින් ලස්සන කරා. ඔව්. ඉතින් හරිම ලස්සනට බ්ලූම් ලෂ් මේ විදිහට නිම වෙලා තියෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි බ්ලූම් ලෂ් තෝරගන්න කස්ටමර් කෙනෙක්ට මේක දැන් නේල් සැලෝන් එකක්නේ. එතකොට අනිවාර්යයෙන්ම නේල් එක්ස්ටෙන්ෂන්, නේල් ආර්ට්ස් අනිවාර්යෙන් එයාට මෙතනට આવුත් කරගන්න පුළුවන්. ඊට අමතරව එයාට මෙතනින් ලැබෙන සර්විසස් මොනවද කියලා අපි කතා කරමු. මේන්ලිම නේල් එක්ස්ටෙන්ෂන්, නේල් ආර්ට්ස් තමයි. ඊට අමතරව මෙනිකියුර්, පෙඩිකියුර්, වැක්සින්, ක්ලීන් අප්, ෆේෂල් වගේ දේවල් මේ සැලෝන් එක තුලින් කරගන්න හැකියාව තියෙනවා. හරි. අපි කතා කරොත් එහෙම දැන් ඒ වගේ සර්විසස් තමයි මෙතනින් ලැබෙන්නේ. එතනට එන කස්ටමර් කෙනෙක්ට මොකක් හරි වෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේද කොහොමද අපි ඒ ගැන කතා කරමු. ඔව් අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලා එන්නේ. ඊට අමතරව වර්කින් කස්ටමර්ස්ලාත් එනවා. අපොයින්ට්මන්ට් එකක් දාලා අර එන අය කොහොමත් එන්නේ නේල් ඒගොල්ලන්ගේ අදාළ පික්චර් එකක් අරගෙන අපි ළඟට. ඉතින් අපි අපේ සේවක මණ්ඩලය උපරිම සහාය දෙනවා යාගේ අත්‍යවශ්‍ය විදිහට යාගේ නේල් එක ඒ විදිහටම සකස් කරලා දෙන්න. ඊට පස්සේ අපි කතා කරොත් එහෙනම් දැන් කස්ටමර් කෙනෙක්ට ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේ එයාට දැන් මෙතන විශ්වාසනීය සේවයක් ලැබෙනවද කියන කාරණේ. එතකොට දැන් අපි කලින් කතා කරා එයාට හොඳ කස්ටමර් සර්විස් එකක් මෙතන ලැබෙනවා අනිවාර්යෙන්. හැබැයි එයාට තව ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මට මේ පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් හොඳ ඒවද? මට ඒව ගැන හොයලා බලන්න පුළුවන්ද? වගේ ප්‍රශ්න කස්ටමර් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. ප්‍රොඩක්ට්ස් ගැන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම ප්‍රධානම දේ තමයි මිත්‍රශීලී සේවාවක් ලබා දීම. ඒක අපි උපරිමයෙන් ඉෂ්ට කරනවා. ඒ ඇත්තම ගුණාත්මක සේවාවක් සහ පිරිසිදු අවශ්‍ය ඒ කියන්නේ සැනිටයිස් මෙතඩ් ඔක්කොම යූස් කරපු ඒ වගේ සුපිරිසිදු හොඳ සේවාවක් ලබා දීම තමයි අංක 1. දෙවැනියට අපි ගත්තොත් අපි ගොඩක් ඔෆර්ස් දෙනවා. ඒ කියන්නේ අපි ෆස්ට් විසිට් එකේදී 20% off එකක් දෙනවා කස්ටමර්ට. ඊළඟට එයා එතකොට පැකේජස් එයා ඒ කියන්නේ අපෙන් සේවාවන් කීපයක් ලබා ගන්නවා නම් අපි ඒ ලබා ගන්න සේවාවන් අනුව එයාට ඩිස්කවුන්ට් එකක් ඔෆර් කරනවා. ඒ වගේම අපේ තියෙනවා කපල් පැකේජස් තියෙනවා. එතකොට බ්‍රයිඩල් පැකේජස් තියෙනවා. එතකොට ඒවට ඒ අදාළ විදිහට අපි ඩිස්කවුන්ට් ලබා දීම සිදු කරනවා. එතකොටම අපි world recognized හොඳම products use කරනවා. ඒතකොට customer satisfaction එක අනුව එයාට උනත් select කරගන්න පුළුවන් මට මේ product එක දෙන්න මේ product එක දෙන්න කියලා. අපි ඒ වගේ products කීපයකින්ම අපි ලෑස්ති කරලා තියෙන්නේ අපේ සේවාවන්. ඒතකොට customerට එතන උසුව පහසුව තියෙනවා. එයාට කැමති product එක use කරගෙන උපරිම ගුණාත්මක සේවාවක් ලබා ගන්න අපගේ. ඔව්. එතකොට දැන් අපි කතා කරන්න ඕනි දෙයක් තමයි දැන් අපි කතා කරා දැන් මේ සර්විසස් බෙනිෆිට්ස් වගේ කතා කරගෙන ආවා. කොහොමද අපොයින්ට්මන්ට් එකක් දාන්නේ? ඔයගොල්ලෝ සෝෂල් මීඩියා පේජස් තියනවද කොහොමද? ඔව් අනිවාර්යයෙන්ම අපේ Facebook page එක තියෙනවා. ඒකට Instagram page එක තියෙනවා. අපි TikTok වල ඉන්නවා. ඒ ඕනෑම මීඩියා එකක් කරා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔව්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ විදිහේ process එක වෙන්නේ. ඔයාට පුළුවන් කතා කරන්න. මොකක්ද නම්බර් එක අපි දැනුවත් කරමු යාළුවා. මේ දුරකථන අංකය කිව්වොත් 077යි 326යි 43යි 09. ඉතින් ওই විදිහ තමයි ඔන්න ඔයාට බ්ලූම් ලෂ් තෝරගන්නව නම් කන්ටැක්ට් කරගන්න තියෙන නම්බර් එක. ඉතින් මේ බ්ලූම් ලෂ් තියෙනවා සෝෂල් මීඩියා වල. ඔයාට පුළුවන් සෝෂල් මීඩියා වලට ගිහින් බලන්න Facebook, TikTok මේ කියන සමාජ මාධ්‍ය වලත් ඔන්න බ්ලූම් ලෂ් තියෙනවා. එහෙම නේද? ඔව්. හරි. අපි දැන් දැනගන්න කැමතියි මම කොහෙද මේ බ්ලූම් ලෂ් තියෙන්නේ? මේ ලස්සන දම්පාට පිරුණු ලෝකෙක කොහෙද තියෙන්නේ? ඔව් මේක තියෙන්නේ පිළියන්දල ස්වාරිපොළ. ලේසියෙන්ම කිව්වොත් කීල්ස් එක ඉස්සරහමයි තියෙන්නේ. මොරටු පාරේ
ඕන කෙනෙක්ට හොයාගන්න හරිම ලේසි. අනිවාර්යෙන් ඕන කෙනෙක්ට හොයාගන්න හරිම ලේසි. අර කිව්වා කීල්ස් එකට ඇවිල්ලා පොඩ්ඩක් ඉස්සරහ බැලුවට පස්සේ ඔයාලට පුළුවන් දම් පාට පිරුණු මේ Bloom Lush කියන ලස්සන nail salon එක බලා ගන්න. ඒක මේ ඕනම කාලයකට ඕනම තැනකට ඔයත් එක්ක ඔයාගේ අත් කකුල් යන්න එනවා. ඉතින් ඔයාට ඔයාගේ මේ ශරීරාංග ලස්සනට තියාගන්න පිළියම්වල අවටින්න කෙනෙක් නම් එහෙම නැත්නම් ලංකාවේ කොහේ හිටියත් ඔයා එන්න ඕන කොන්නම තැන තමයි Bloom Lush කියලා කියන්නේ.